धिदुन्ने हीन केंदु नीलवर्णे नेत्रामनरम रैखाले से तिरंदु केश से नमनासितु හයි කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඔනේ ඉතින් තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් අද ඔයාලට ඩේ ව්ලොග් එකක් තමයි අරගෙන එන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් ඉතින් මේ උදෙන්ම නැගිටලා දඩි පිටි ගාලා ලෑස්ති වෙනවා. අද සෙනසුරාදා දවසක්. ඉතින් අද දවසේ ප්ලෑන්ස් දෙක තුනක් තියෙනවා. ඉතින් ඊට කලින් මොනසොත් ලොක්කම කළා එද්දී ඔන්න අපේ දෝනි මැනිකලා. එයත් එක්කත් චුට් වෙලාවක් ඉතින් කෝලං කර ඉඳලා ඊට පස්සේ එයාව වොෂ් එකක් දාලා ඩයපර් එක චේන්ජ් කරලා එයාව ලස්සනට අඳලා තාත්තට බාර දීලා මට තව වැඩක් කරගන්න තියෙනවා. මේ පේනවා නේද? මෙයාත් එක්ක නම් දැන් වීඩියෝ කරන්න බෑ. ෆෝන් එකටම තමයි එන්නේ කොහෙන් හරි ගිහිල්ලා. හරිම දඟ මල්ලක් දැන් එක විදිහකට ඉන්නෙම නැහැ. ඉතින් කොහොම හරි ඔන්න ඉතින් ඉක්මනට යාව වොෂ් දාම්මගෙන ආව පේනවා නේද? පිහින්න දෙන්නෙත් නැහැ. ෆෝන් එකටම එනවා. ඉතින් වීඩියෝ කරන්න වෙන්නේ නැහැ දැන් ඉස්සරහට මට. ඉතින් ඉක්මනට ඔන්න යාවත් ඇඳුවා. අන්දලා ඉවර වෙලා තාත්තට බබාගේ තාත්තට බබාව දීලා මට තියෙනවා පොඩි වැඩක්. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න අපි බලමු අද දවසේ කොහොමද වෙන්නේ කියලා. हाय කියන්නනේ हाय කියන්න हाय ආනේ අම්මේ ආගේ බටර් හිනාව බටර් හිනාව हाय ඕ हाय 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 ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් උදේ නැගිටලා මේ වෙනකන් වැඩ ටික කරගත්තා ඉක්මනට. මොකද මේ ඒ ටිකේන මම ලොකුවට වීඩියෝ කරේ නැහැ. මොකද උදේ නැගිටිද්දී 6යි 6 මාට නැගිටින්න හිටියට 6යි 40 වගේ වුණා. ඊට පස්සේ මට 8ට Zoom meeting එකක් තිබුණා. ඉතින් එතකොට වැඩ ටික කරගෙන මෙයාවත් ලෑස්ති කරගෙන ඉතින් ඔය වැඩ ටික කරද්දී ටිකක් වෙලාව යනවා. ඉතින් ඒකින්ද මම ලොකුවට වීඩියෝ කරේ නැහැ. චුටි clips ටිකක් ගත්තා. ඉතින් ඒ ටික ඔයාලා දැන් බැලුවා. දැන් ඉතින් මම හොඳට කිරි බීලා බණ්ඩි ෆුල් කරගෙන ඉන්නේ. දැන් නිදි මතේ ඉන්නේ මේ නිදියන්න නැතුව හොර ගෙඩියා. ඊයේ රෑ නම් මම සැරෙන් සැරේට හැරුණා. මම හිතන්නේ මේ දවස්වල මාරම රස්නේ දාඩියයි. රෑටත් මාරම රස්නේ වහින්නේ නැහැ. මේ ඉතින් ඒකින්ද මන්ද මේ දාඩියට සැරෙන් සැරේට හැරෙනවා. කිරි බොනවා ආයෙ නිදා ගන්නවා. ඒත් හැරිලා අඬනවා නිදියන්නේ නැහැ. ඉතින් එහෙම තමයි ඊයේ රෑම තිබ්බ. මගේ දැන් ඔළුව අතට දෙනවා රෑ නිදා ගන්න නැතුව ඉඳලා. කොහොම හරි දැන් අද උදේ 8ට මේ වීඩියෝ එක කරන්න තිබ්බා. ඒකත් කරා. දැන් ඊට පස්සේ දැන් මෙච්චර වෙලා තාත්තා එක්ක දඟල ඉඳලා දැන් තාත්තා ගියා මේ එයාගේ වැඩවලට. ඉතින් දැන් අපි දෙන්නට තියෙන්නේ කොණ්ඩයනේ. දැන් අපි දෙන්නට තියෙන්නේ මෙයාව නිදි කරවන්න ඕනේ. මෙයාව නිදි කරවලා ඊට පස්සේ උදේට කන්න මොනවද හදන්න ඕනේ. ඒක බිවෙත් නෑ. ඒක බොන්නත් ඕනේ. ඉතින් ඊළඟට මට අද 12යි කාලෙට එයා කට් එකකට අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. ඉතින් මේ කොණ්ඩේ කපන්න යන්නේ. මේ කොණ්ඩේ ඔයාලට පේනවනේ වැවිලා තිබ්බට වැඩක් නැහැ. මේ අගිස් පැලිලා තියෙන එකක්. මේ අනිත් එක මේ වැවිලා තිබ්බට වැඩක් නැහැ. හෙන චුට්ටයි තියෙන්නේ කොණ්ඩේ. මේ නැත්තම් කොණ්ඩේ වැවිලා තියෙන සෑහෙන්න. මේ මම කොණ්ඩේ කපලා නැහැ හරියටම අවුරුද්දයි මාස 2කින්. ඉතින් ඒකින්ද අගිසුත් පැලිලා තියෙන්නේ සහ මේ කොණ්ඩේ යනවා. ඉතින් ඒකින්ද මං හිතුවා කොණ්ඩේ කපලම ට්‍රීට්මන්ට්ස් මොන හරි කරනවා කියලා. මොකද දැන් දිග කොණ්ඩේට එම ඔයිල් කරද්දි ටිකක් අමාරුයි. ඉතින් ඒකින්ද මං හිතුවා කොණ්ඩේ කපලම ට්‍රීට්මන්ට්ස් මොන හරි ස්ටාර්ට් කරලා කොණ්ඩේ ටිකක් හෙල්දි විදිහට හදා ගන්නවා කියලා. ඉතින් නැත්තම් මේ යනවා සෑහෙන්න. ඉතින් මේ දුකයි. කපන්න ලෝභයි. මොකද මං ටිකක් කොණ්ඩේ වවලා තියෙන්නේ වැවෙන්න දුන්නා. මේ ඉතින් දෝනි හම්බුනාට පස්සේ දැන් මාස 5ක්නේ. මාස 6ක් වෙන්නේ නවානේ ඔයාට දැන්. මේ ඉතින් දැන් මාස 6ක් ඉතින් ප්‍රෙග්නන්ට් වෙලා කියලා දැනගත්ත ගමම වගේ තමයි මම කොණ්ඩේ එකපාරක් කැපුවා. ඊට පස්සේ නැහැ. දැන් ඉතින් මේ අද හෙයා කට් එකක් තියෙනවා. හෙයා කල එකක් කරන්න මම කියන ආසාවෙන් හිටියා. මෙයා ප්‍රෙග්නන්ට් කාලේ අන්තිම කාලේ මම ඉතින් කීකී හිටියා මම බබා හම්බුනාට පස්සේ එයා කල එක කරනවා කියලා.
හැබැයි දැන් මම මගේ කළු කොණ්ඩෙට ආසයි. මං ආසයි මගේ කළු කොණ්ඩේ තියාගන්න. වෙනසකටත් එක්ක කළු කොණ්ඩේ තියාගන්නවා කියලා හිතුවා. කල එකක් කරන්න යන්නේ. කල එකක් මං හිතන්නේ සෑහෙන කාලෙකට කරන්න නැති වෙයි. මං කළු කොණ්ඩේට ආසයි දැන්. කියන්න බෑ ඉතින් මගේ හිත වෙනස් වෙනවා සමහරක් වෙලාවට. එහෙම වුණොත් කල එකක් කරන්න තිරෙතිනෙත් මං හිතන්නේ මං කල එකක් කරයි කියලා ගොඩක් දුරට. මේ කළු කොණ්ඩේ දැන් චුට්ටක් අගිස් කපලා මෙච්චරක්වත් කපන්නේ නේ මම දන්නේ කොච්චරක් විතර කපන්න වේද කියලා. ඒ ටික කපලා මේ ඊට පස්සේ කොණ්ඩේ හොඳට හෙල්දි විදියට හදා ගන්න ඕනේ. මගේ යාළුවෙකුත් මට කිව්වා රෝස්මරි ඔයිල් එකක් ඔයිල් හරි වෝට් එකක් හරි මොකක් හරි කොහම රෝස්මරි එකතු කරලා හදා ගන්න කියලා. මේ එයාගේ චූටි දෝනිගේ කොණ්ඩේට ඒක තමයි යූස් කරන්න කියලා. මේ දැන් ඒක හදා ගන්නත් ඕනේ. මම මේ දේවල් ඔයාලත් එක්ක ඉස්සරහට ෂෙයා කර ගන්න. මට දැන් නිදි මත වේගෙන එන්නේ. ඕ කට්ටියට කියන්න මට දෝමතයි කියලා. දෝමතයි කියන්නේ? තද්දි දානවා. හරි ඉතින් දැන් මෙයාව නිදි කරවන්න ඕනේ. මෙයාව නිදි කරවලා ඊට පස්සේ ඉතින් තව චුටි චුටි වැඩ ටිකක් කරගන්න තියෙනවා. ඉතින් ඒක කරලා අපි එකතු වෙමු. දැන් 12යි කාලේ අපොයින්ට්මන්ට් එකට 11ට වත් ගෙදරින් යන්න ඕනේ. ඉතින් ඒ ගිහිල්ලා දැන් තාත් එක්ක 12යි කාලේට අපොයින්ට්මන්ට් එකට යාර කොහොම වෙයිද දන්නේ නැහැ. තාත් එක්ක තමයි ඉන්නවා කියලා බබා ප්‍රොමිස් වුණේ නේද? මේ බලමු කොහොමද මේ වැඩ ටික වෙන්නේ කියලා. ඉතින් අද චුටි රවුමක් යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් එහෙනම් දිගට වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද දවසේ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ලස්සන gift එකක් හම්බුණා අපේ දෝනිට. ඉතින් මම හිතුවා ඒකත් මේ වීඩියෝ එක ඔයාලත් එක්ක share කරගන්න. මොකද ඒක ඒ තරමටම හරිම ලස්සනයි පිළිවෙලයි. ඉතින් අපේ චූටි දෝනිගේ ක්ලිනික් බුක් එකට ලස්සන cover එකක් මට හම්බුණා. ඉතින් එයාගේ නම ගහලා හරිම ලස්සනයි. ඉතින් මේ නංගිගෙන් මට මීට කලිනුත් ලස්සන gift එකක් හම්බුණා. ඒක මම කලින් ඔයාලත් එක්ක වීඩියෝ එකක share කරගෙන තියෙනවා. මම ඒ වීඩියෝ එකේ ෆොටෝ එකකුත් මෙතන ඔයාලට දාන්නම්. ඒක ගිහිලා ඔයාලට බලන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ golden craft කියන page එක කරන නංගිගෙන් තමයි මට මේ gift එක හම්බුනේ. ඒක more quality එකට තියෙනවා. හරිම ලස්සනයි. චූටි දුගේ නමත් ගහලා ලස්සන කලර් එකක් purple and pink. ඒ වගේම තමයි මේ ඒක යාර බුක් එකේ දෙපැත්ත බුක් කවර් එකේ දෙපැත්ත මහලා තියෙන්නේ. හරිම නීට් එකට කරලා තියෙනවා මේ වැඩේ. ඉතින් හරිම ලස්සනයි ඒක. ඉතින් මම හිතුවා ඒක අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකකින් ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් චූටි බබාලගේ ක්ලිනික් බුක් එකට කවර්ස් හොයන අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ නංගිගෙන් ඕඩර් එකක් ප්ලේස් කරන්න. මොකද ඒක ඒ තරමටම ක්වොලිටි එකට නීට් එකට හරිම ලස්සනට තියෙනවා. බුක් එකට හරියට ගානටම තියෙනවා ඒක. මොවරම ලස්සනයි. මම හරිම ආසයි ඒකට. මම අනිවාර්යෙන් ඔයාලට page එකේ details side එකකින් ෆොටෝ එකක් දාන්නම්. ඔයාලට එයාව contact කරගන්න පුළුවන් WhatsApp එක through contact කරගෙන ඔයාලට ඕන කරන ඕනිම ඩිසයින් එකක් හදා ගන්න පුළුවන්. ඊට අමතරව අපේ චූටි දූගේ එයාගේ කොට් එක ළඟට ඒ කොට් ඒරියා එකට ලස්සන ඩෙකොරේෂන් එකකුත් එයා හදලා එවුවා. මම ඒකත් ඔයාලට දාන්නම්. ඉතින් ඒකත් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. හරිම අමාරුවෙන් දෝනිව නිදි කරන්න ගියා. නිදි කරා වැඩේ හරි ගියේ නෑ. විනාඩි 10ක්වත් නිදාගත්තේ නෑ හැරුණා. මොකද මේ දවස්වල අපේ එහා පැත්තේ වත්ත සුද්ධ කරනවා. ඉතින් එතන සද්ද පද්ද වැඩි. ඉතින් මෙයා හැරුණා. දැන් ඉතින් එයාත් එක්ක අනිත් වැඩ ටික කරන්න තමයි තියෙන්නේ. මේ ටොයිස් ටිකත් බෑග් එකට දාන්න ඕනේ. මේ මෙයාට සාමාන්‍යයෙන් ගෙදරට පාවිච්චි කරන ටොයිස් මුකුත් එළියට යද්දි අරගෙන යන්නේ නැහැ. මොකද නැත්තම් බෝරින් වෙනවනේ. ගෙදර එකම එක එහාට දුන්නම මේ ඒකෙන්ද මේ සයිඩ් පොකට් එකකින් ටොයිස් ටික දාලා තියෙන. ඒකට ඉක්මනට ගන්න පුළුවන් ඕන වෙලාවට. දැන් වෙලාව 10:20යි. දැන් 11 වෙද්දී යන්න ඕනේ. ඉතින් ආයෙ මෙයාව නිදි කරවන්න යන්නේ නැහැ. මේ දැන් අර එහා පැත්තේ වත්ත මේ සුද්ධ කරන හින්දා ගස් කපනවා. එතකොට ඩෝස් එකකින් වත්ත සුද්ධ කරනවා. ඉතින් එතකොට මේ සද්ද බද්දත් එක මෙයා නිදිය ගත්තේ නැහැ. තියලා විනාඩි 5ක්වත් ගියේ නැහැ හැරුණා. මේ ඉතින් දැන් මම වොෂ් එකක් දාගෙන වොෂ් එකක් දාගෙන චූටි මල්ලිගේ මේ පැත්තේ කොහොමද කියන විස්තරේ බබා දෝගත්තේ නැහැ කියලා. ඔව්. එයා බලන යාගේ බෑග් එක. මේ දැන් ඉක්මනට මේ වොෂ් එකක් දාගෙන යන්න ලෑස්ති වෙන්න තියෙන්නේ. ඇහෙනා නේද සද්දේ?
හායි කියන්නේ. යෝගatti නෑනේ පුතා. දැන් ඉතින් කායි කියනකොට තමයි නිදාගන්නේ. මේ දැන් එහෙනම් බලමු. දැන් මෙට ගිහලා ලෑස්ති වෙනවා. හස්බන්ඩ් කායකත් සෝදනවා. මේ දූවිලි ගන්න දෙයක් නෑ. මේ දවස්වල එකක් පෑවිල්ල වැඩි. අනිත් එක මේ දැන් අපේ කොහොමත් ගේ පැති දෙකකම තිබ්බ වත්තවල් එලි කරලා තියෙන්නේ. ඉතින් ඒකට මාරම රස්නේ මම නම් චුට්ටක්වත් කැමති නෑ මේ වැඩේට. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ. ඉතින් යාළගේ වතුන් ඉතින් යාළ ඇවිල්ලා සුද්ධ කරනවා. ඒ වුණාට ඉතින් මාරම රස්නේ ඒකෙන් ඉතින් මේ මං හරි මාසයි එහෙම ගස් වෙලා තියෙද්දි ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් කොහොම හරි ඉතින් මම ඊට පස්සේ ධෝනිව ස්ට්‍රෝල් එකේ තියාගෙනම මගේ වැඩ ටිකත් ඉක්මනට කරගත්තා. මම ලෑස්ති වුණා. ඉතින් ධෝනි එහෙම කරදර කරන්නේ නැහැ. එයා ස්ට්‍රෝල් එකට වෙලා ඉන්නවා. මොකද මම එහෙම තමයි ආවේ චූටි කාලේ ඉඳලා පුරුදු කරගත්තේ. ඉතින් ඒක මට මාරම ලේසියක්. මේ මම ඉතින් වැඩ ටික කරගන්නකම් මම ඉතින් ඔය හෙට මෙහෙට යනකොට එයා හොඳට බලාගෙන ඉන්නවා. එක එක ඒවා කරනකම් එයා බලන් ඉන්නවා. ඉතින් එයාටත් තව ටෝයි එකක් මොකක් හරි දීලා තිබ්බම ඉතින් ඒක ආතේ තියාගෙන එයා පාඩුවේ ඉන්නවා. ඉතින් ඒ විදිහට මේ මම මගේ වැඩ ටික ෂේප් එකේ කරගත්තා. ඉතින් ඊට පස්සේ ධෝනිවත් වොෂ් එකක් දාලා ඇඳුවා. මේ පේනවා නේද? දැන් නම් ඇඳුමක් අඳන්න එක විදිහකට ඉන්නේ. හරිම අමාරුවෙන් තමයි ඇඳුම අඳ ගන්න ඕනේ. මේ ඉතින් දැන් එයා වන්දලා ෆෝන් එක මම ඉස්සරහින් තියලා තියෙන්නේ. එයා වැටි මූණ ඇනගෙන ෆෝන් එකට තමයි මේ එන්නේ. අයියෝ. ඉතින් හරි දැන් ඉතින් ඔන්න ලෑස්ති වෙලා යන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ඔන්න පිටත් වුණා යන්න. චුට්ටක් අපිට වෙලා ගියා. ඉතින් කොහමරි 12යි කාලට අපොයින්ට්මන්ට් එක තියෙන්නේ. අපි 12:05 වෙද්දි ආවා. ඉතින් ඒ ඇවිල්ලා ධෝනිට ෆීඩ් එකක් දෙන්න තිබ්බා මේ වෙලාවේ. එයාට ෆීඩ් එක දීලා ඊට පස්සේ හස්බන්ඩ් බබාව දීලා මං ගියා මගේ වැඩේට. ඉතින් ධෝනි කිසිම කරදරයක් කරන්නේ නැතුව හිටියා. මොකද ඉතින් එයාගේ බඩත් පිළිලා. එයා එන ගමන් හොඳ නැප් එකකුත් දැම්මා. ඉතින් එතකොට එයා කිසිම කරදරයක් කරන්නේ නැතුව හිටියා. මගේ වැඩේට කොහොමත් විනාඩි 35ක් 40ක් වගේ ගියා. එයා කට් එකක් කරන්න තිබුණා. ඊට පස්සේ මගේ අයිබ්‍රෝස් හදන්න තියෙනවා. ඉතින් ඒ ටික කරගන්නකම් ධෝනි තාත්තා එළියට වෙලා එතන සෝෆා එකේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් මගේ කොණ්ඩේ ටිකක් වැඩිපුර කැපුවා. ගොඩක් ඩැමේජ් වෙලා තිබුණා අගිස් එහෙම. මම ඉතින් එක ලේයර්ස් වගේ මුකුත් වෙන කිසි හෙයා කට් එකක් කරන්න ගියේ නෑ. එක ගානකට කොණ්ඩේ කැපුවා. ඒ කපලා ඊට පස්සේ මගේ අයිබ්‍රෝස් එහෙම හදාගෙන දැන් ඉතින් ඊට පස්සේ දවල්ට මොන හරි කන්න යන්න ඕනේ. මාරම බඩගිනි. මට හොඳටම බඩගිනි. මම දන්නවා හස්බන්ඩ්ටත් බඩගිනි කියලා. ඉතින් මේ වැඩත් කරගෙන ඉක්මනටම දවල්ට මොන හරි කන්න යන්න තියෙන්නේ. දැන් අපි ආවා දවල්ට මොන හරි කන්න. ඇත්තටම මේක උදේට දවල්ට දෙකටම එකට කන එකක්. ඉතින් බ්‍රන්ච් එකක් වගේ. ඉතින් ඔන්න නිගමේ ග්‍රෑන්ඩ් එකට ආවා. ඇවිල්ලා ඊට පස්සේ අපි ඕඩර් කෑම එකට ඕඩර් එක දීලා කෑම එක එනකන් ඉන්නවා. ඉතින් මෙතනට වෙලා වාඩි වෙලා සාමාන්‍යයෙන් මෙහෙම කන්න ගියාමත් ධෝනි කරදර කරන්නේ නැහැ. අපි හිතුවේ චුට්ටක් අමාරු වෙයි කියලා. මුලදී එයත් එක්ක කැමරට හිට මෙහෙට යද්දි අමාරු වෙයි කියලා හිතුවා. හැබැයි එහෙම නැහැ. එයා ඒ තැනට ගියාම හොඳට වටපිට බල ඉන්නවා. එක එක ඒවා මොකද වෙන්නේ කින්ද වන්ද සිද්ධිය. චුට්ටක් විතර යා ටිකක් තේරුනොත් එහෙම පොඩ්ඩක් දඟලගෙන තමයි මේ ඉන්නේ. දැන් යාට ඇති වෙලා කියලා තේරුණොත් හස්බන්ඩ් කරන්නේ ආව චුට්ටක් වටයක් එක්කගෙන ගිහිල්ලා ආයෙ එනවා. එතකොට ආයෙ හරි. ඉතින් එහෙම කරදර කරන්නේ නැහැ. ෂෝක් එකේ ඉන්නවා. යාගේ මොකක් හරි ටෝයි එකක් එහෙම දීලා තිබ්බා. කට්ටිය දිහාම බල හොඳට ඉන්නවා. ඉතින් ඒක ඇත්තටම හොඳයි. නැත්තම් ඉතින් හරි අමාරුයි චූටි බබෙක් එක්ක කොයි හරි ගිහිල්ලා විශේෂයෙන් එළියට ගිහිල්ලා කෑමකට වගේ එළියට ගිහිල්ලා එද්දි. හැබැයි ඉතින් මෙයා කරදර කරන්නේ නැහැ. ඒකින්ද ඉතින් හරිම ලේසියි. හැබැයි මේ පේනවා නේද? චුට්ටක් දැන් නම් කන්න බොන්න මුකුත් බෑ. විශේෂයෙන් මගේ අතේ ඉද්දි මට
මොකද මේ මං කන බොන දේවල් එයා උදරගෙන කන්න බලනවා. ඉතින් දැන් කොහොමවත් සතියක තව සතියකින් වගේ යාට කෑම පටන් ගන්නවා. ඉතින් එතකොට නම් ඕක හරියනවා. ඉතින් සෑහෙන ඔට්ටු වෙනවා මේ මගේ අතේ තියෙන ඒවා කන්න බොන්න. ඉතින් බොහොම අමාරුවෙන් බේරගෙන තමයි දැන් පේනවා නේද බටේ හරියටම කටට දාගන්නවා. බොහොම අමාරුවෙන් බේරගෙන තමයි කන්න බොන්නේ කොහේ හරි ගියාම. ඉතින් ඔය විදිහට දැන් අද දවසේ මේ වෙනකන් වැඩ ටික වුණා. දැන් ඉක්මනට ඊළඟට පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. ඒ ටික ගන්න ඕනේ. ඊට පස්සේ ෆුඩ් සිටි එකට යන්න තියෙනවා. මේ සතියේ ගෙදරට ওই චූටි අඩුපාඩු වගේක් තියෙනවා. ඉතින් ඒ ටික අරගන්න ඕනේ. ඉතින් මේ දේවල් ටික අරගෙන ඉක්මනටම ගෙදර යන්න තමයි තියෙන්නේ. ඉතින් මම ගෙදර ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට හරියටම මම මොනවද ගත්තේ කියලා. ඉතින් දැන් මේ ආවේ බේබි නෙස්ට් එකට. ඊට පස්සේ ගියා ෆැෂන් බෑග් එකට. ඒකේට ගියේ බබාට සොක්ස් දෙකක් ගන්න සුදු පාට. ඊට පස්සේ එතන මම දැක්කා ලස්සන ස්ටෝරි බුක්ස් තියෙනවා. ඉතින් ගොඩක් අය මගෙන් අහනවා මම බබාගේ බුක්ස් කොහෙන්ද ගන්න කියලා. බුක්ස් ගොඩක් නැහැ, දෙකමයි තියෙන්නේ යාට. එකක් අර කලර් බුක් එකක් වගේ ලොකු පික්චර්ස් තියෙන බුක් එකක් තියෙනවා. ඒ අනිත් එක ස්ටෝරි බුක් එකක් සින්ඩරෙල්ලා. ඒ දෙකම අරගත්තේ සරසවි එකෙන්, සරසවි බුක් ෂොප් එකෙන්. ඉතින් මට ප්‍රයිසස් නම් හරියට මතක නැහැ ළමයි ඒ වගේ. ඉතින් මම දැන් මෙතන ෆැෂන් බෑග් එකට ගිය වෙලේ එතනත් ලස්සන බුක් කලෙක්ෂන් එකක් තිබුණා. ඉංග්‍රීසි බුක්ස් ඉතින් ටිකක් ගණන්. ඉතින් ඊට පස්සේ අපි ආපහු ෆුඩ් සිටි එකට. ඉතින් එතනත් බඩු ටික අරගෙන දැන් නම් මේ වෙද්දි නම් දෝනිට හොඳට මහන්සි. මොකද එයා එක දිගට පැය 4මාරක් හිටු වෙන නිදි නැහැ. මං යාව චුට්ටක් නිදියන්න try කරෙව්වා මේ අපි මේ කෑම කන්න ගිය වෙලාවේ. හැබැයි යා නිදාගත්තේ නැහැ. එක දේවල් බල හිටියා. දැන් නම් යාට හොඳටම මහන්සි නිදිමතයි. ඉතින් කොහොම හරි අපි බඩු ටික අරගෙන ඉවර වෙද්දී යා හස්බන්ඩ්ගේ අතේම නිදාගත්තා. ඉතින් එහෙම මම ෂේප් එකේ කායකට දාගත්තා. එයා ගෙදර යන ගම හොඳ නැප් එකක් අරගත්තා. අද මීගමු ගිය වෙලේ මෙන්න මේ ෂොප් එකට ගියා. මේකෙන්ම තමයි අපි බබාගේ මේ ස්ට්‍රෝල් එක අරගත්තේ. මම බේබි ස්ට්‍රෝල් එක ගැන සම්පූර්ණ ෆුල් වීඩියෝ එකක් මේ කලින් වීඩියෝ එකට කලින් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒ ෂොප් එකටම තමයි අද ගියේ. මෙන්න මේක බේබි නෙස්ට් කියන ෂොප් එක. මේ මම වීඩියෝ එකේ කලින් ඔයාලට පෙන්නුවා. ඉතින් එතනට ගිය වෙලේ ඒකට ගියේ ඇත්තටම මේ එකක් බබාට සුදු පාට සොක්ස් දෙකක් ගන්න. සහ මේ එයාගේ ෆීඩින් එයාට සොලිඩ් ස්ටාර්ට් කරනවා දැන් නෙක්ස්ට් වීක් එකේ ඉඳලා. නෙක්ස්ට් වීක් එකේ ඉන්නම තව සතියකමාරක් වගේ තියෙනවා. ඉතින් දැන් මේ ටික එයාට ඕන කරන බඩු ටික එකතු කරනවා. ඉතින් එතකොට එයාගේ අර මේ ෆීඩිං ප්ලේට් එක, බෝල් එක, ස්පූන් ඉතින් මේ දේවල් තියෙනවද කියලා බලන්න ගියේ. මම බලන්නේ අර සිලිකන් සෙට් එක. ඉතින් ඒකේ කොහොම හරි ඒක තිබුණේ නැහැ. ෆුල් සෙට් එක තිබුණේ නැහැ. ඉතින් එක ඒවා තිබුණා. ඉතින් එක පාටින් එක කෑලි අරගෙන තමයි කැතයි වගේ. ඉතින් මේක ගත්තේ නැහැ. ඩෝනි මේ මෙතන මාත් එක්ක ස්ටෝල් එකේ ඉන්නවා. එයා තියාගෙන තමයි වීඩියෝ එක කරන්නේ. විස්තරේ කියන්න ඕනේ. කියන්න. ඉතින් මේ ඒකට ගිය වෙලේ එතන තිබුණා මෙන්න මේක. මුලින්ම මේක දෙන්නම්. මෙන්න මේක අර මේ බබාට පළතුරු හැම දාලා දෙන්න පුළුවන් මෙන්න මේ සෙට් එක. මේකෙන් එකක් මම ෆුල් ප්ලැනට් එකෙන් අරගත්තා මේ ඉනුගේ කොට. ඒකේ තියෙන්නේ මෙන්න මේ එක මෙන්න මෙච්චරයි තිබ්බේ. මේ එක සූප්ුවක් විතරයි තිබුණේ. හැබැයි මේකේ මේ තව මේ සයිසස් දෙකකින් තියෙනවා. ඒකට 1යි 2යි 3ක් තියෙනවා. ඉතින් මම මේක අරගත්තා. මොකද මේක උනේ මේ රුපියල් 440යි. මේ ඉතින් මට හිතුණා මේක දැන් කොහොමත් මම තව මේ වගේ එකක් ගන්නවා කියලා හිතියේ. මොකද දැන් මේ ආයේ මේ දැන් මේක හදිසියවත් බිම වැටුණොත් හරි නැත්නම් දැන් උදේට දීලා හවසට දෙද්දි දැන් මට මේක ස්ටර්ලයිස් කරගන්න වෙලාවක් නැහැ නේ. සාමාන්‍යයෙන් මම දවසම බොටල්ස් ටික එකපාර එකතු කරලා තමයි ස්ටර්ලයිස් කරන්නේ. ඒකට දවසට එකපාරයි ස්ටර්ලයිස් වෙන්නේ. ඉතින් මේ මට තව එකක් ගන්න උවමනාවක් තිබුණා. හැබැයි මේක මම දැක්ක ගමන් අරගත්තා. හස්බන්ඩ් කිව්ව ගමු කියලා. මොකද මේකේ මේ මෙන්න මේ එක සයිසස් තුනකින් මේ මොනවාද කෑම දාන මේ අර සූප් වගේ කෑලි තියෙනවා සයිසස් තුනකින්. ඉතින් ඒ හින්දා මේක වෙන කලර් මේකේ දම් පාට තිබ්බා. දම් පාට දැන් මම තියෙන හින්දා ගත්තේ නේ. වෙන කලර් එකකින් ඒක අරගත්තා. ගත්තා. විස්තරේ තමයි කියන්නේ. ඊට පස්සේ මේක නම් මේ කඩලා තියෙන්නේ. මේ
බබාට පැසිෆයි එකක් ගත්තා. මේ මෙයාට පැසිෆයි එකක් මේ ඉන්ට්‍රොඩියුස් කරන්න නම් දැන් ගොඩක් කල් වැඩි. කල් ගිහිල්ලා හරියන කොට සාමාන්‍යයෙන් බබෙක්ට චූටි කාලේ පැසිෆයි එකක් දෙන්නේ සාමාන්‍යයෙන් මාසේ සති 3ක් 4ක් වගේ ඇතුළත එයාට පැසිෆයි එක ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ. මම ඉතින් හිත හිතියා පැසි එකක් දෙනවද නැද්ද කියලා. හැබැයි මට පස්සේ හිතුණා පැසි එකක් දීලා බලනවා කියලා. ඊට පස්සේ මම මෙයාට එකක් ගත්තා. ඒකත් කූල් ප්ලැනට් එකේ මම අරගත්තා. කොහොම හරි ඒක වට්ටගෙන. මේ ඒකේ මෙන්න මේ විදිහට මේ අර ඇඳුමට ෆික්ස් කරලා දාන කැලක් තිබුණා. ඒක නිකන් එයාට නිකන් දීලා බලන්න කියලා මම අරගත්තේ. කොහොම හරි ඉතින් ඒක දවසක් වට්ටගෙන තාත්තයි දුවයි මොකෝ හරි යන්නේ එළියේ ගිහලා කොහොම හරි වට්ටගෙන. ඉතින් ඒක නැහැ. ඉතින් ඊට පස්සේ දැන් අද මම දැක්කා මෙන්න මේ Dr. Jim brand එකේ තිබ්බ පැසිෆයි එක ඒක 585ක් වුණා. ඒකේ තිබුණ එකම රෝස් පාට පැසි එක මේක. මේකේ මේ මෙන්න මේ විදිහට එයාට දීලා බලන්න එයා ගණීද නැද්ද කියලා මට ෂෝ එකක් නැහැ තාම. එයාට ජස්ට් දීලා බලන්න. මොකද මෙයා චුට්ටක් ඇඟිල්ල උරනවා වැඩි වගේ මට තේරුණා. ඩොක්ටර්ස්ලා නම් කියනවා ඉතින් ඇඟිල්ල උරන්න දෙන්න ප්‍රශ්නයක් නැහැ. ඒක යාම ඔටෝමැටිකලි නතර කරනවා කාලෙකදී කියලා. මලත් එහෙම ප්‍රශ්නයක් නැහැ ඇඟිල්ල ඉරුවා කියලා. හැබැයි අර සමහරක් වෙලාවට අර කොහෙද හරි ගිහිල්ලා ඇඟිල්ල උරිද්දී ඇඟිල්ල ඉතින් යා උරි ඉන්නවා. ඒක අර අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි කෙනෙක් සමහරක් වෙලාවට බලනවා ඇයි මේ බබා ඇඟිල්ල උරන්නේ. එයාට ඇඟිල්ල උරන්න දෙනවා. අර කියන්නේ පිටාය බලනවා. ඉතින් මට මම ඒකට එච්චරම කැමති නෑ. ඉතින් ඒකින්ද මම හිතුවා පැසි එකක් දීලා බලන්න. මොකද මම කලින් එක දුන්නා. එයා ඒක ගත්තේ නෑ. එයා ඒක සූප්පු ඇරෙන්න ඒකේ තියෙන අනිත් හැම කෑල්ලම කටේ දාලා උරනවා සූප්පු ඇරෙන්න. දැන් මේකත් මම ගත්ත මේක ටිකක් පොඩි මම කලින් ගත්ත එකට වඩා. මේ චුට දීලා බලනවා මේ එයා ගණීත නැද්ද අයිඩියා එකක් නැහැ ඉතින් 580 ගාණක් නේ හින්දා මම අරගත්තා ඉතින් මොකද නැත්තම් මේ කෑල්ල වෙනම ගන්නවා නම් ඒත් 500 ගාණක් යනවා ඉතින් දැන් සූප් මේක දෙකම තියෙන හින්දා ජස්ට් නිකන් අරන් බැලුවා මේ ලොකු ගාණක් ඉදන් කරේ නැත්නම් මේක හරිය ලස්සන මේ අර ඇඳුමට ගහලා ක්ලිප් කරන ලස්සන ඒවා තියෙනවා මම ඉතින් ජස්ට් මෙයාට දීලා බලන්න ඕනේ හින්දා තාම ටෙස්ටිං හින්දා මෙන්න මේක මේ විදිහට අරගත්තා ඉතින් ওই දේවල් ටික තමයි ගත්තේ. දැන් ඉතින් ටික ටික මෙයාගේ ෆීඩින් වලට ඕන කරන ටික එකතු කරගන්න ඕනේ. මෙයාට ෆීඩින් චෑ එකක් නම් හම්බුණා. ඉතින් ඊට පස්සේ අනිත් බඩ ටික චූටි බඩ ටිකක් තියෙන එකතු කරගන්න. ඉතින් මේ දේවල් ටික එකතු කරගෙන ඒකත් මම ගද්දි සම්පූර්ණ මම මොනවද ගත්තේ කියලා එක වීඩියෝ එකක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් වෙනම. ඉතින් හරි ඉතින් ඔය විදිහට තමයි අද වීඩියෝ එක වෙන්නේ. ඉතින් මම කොණ්ඩේ කපලා ඉන්නේ. කොණ්ඩෙත් කපලා ඉතින් ඉතින් ඔය විදිහට තමයි අද වීඩියෝ වෙන්නේ. එහෙනම් ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තමයි ඔයාලා බබාට සොලිඩ් කෑම ස්ටාර්ට් කරද්දී මොන වගේ දේවල්ද මුලින්ම අවශ්‍ය උනේ මොන වගේ දේවල්ද ඕන උනේ නැත්තේ ඔය වගේ දේවල් අනිවාර්යයෙන්ම මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට ඒක අනිවාර්යයෙන්ම යූස්ෆුල් වෙයි. මොකද මම තාම ලොකුවට කිසි දෙයක් අරගෙන නැහැ. මම තමයි යාට අරගෙන නැහැ. යාට බබාට ගිෆ්ට් එකක් හම්බුණා. ඉතින් ෆීඩින් චෑ එක ඒ නංගිගේ. ඉතින් ඒක තියෙනවා. ඊට අමතරව මෙන්න මේක මම අරගත්තා. ඊට අමතරව වෙන කිසිම දෙයක් අරගෙන නැහැ. ඉතින් ඒවා ටික ටික එකතු කරගන්න ඕනේ. ඉතින් මට අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මොනවද හෙල්ප්ෆුල් උනේ කියලා. මොනවද යූස්ෆුල් උනේ කියලා. මොනවද මුලින්ම ගත්තේ කියලා බබෙක්ට කෑම මුලින්ම ස්ටාර්ට් කරද්දී. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙනවා.